right එහෙනම් අද ලස්සන පාඩමක් අපේ ආදරණීය චූටි දුවදරුවන්ට අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝම ආසම් පාඩමක් මොකද්ද මේ කවුද ඉන්නේ ගොඩාක් සත්තු ඉන්නවා නේද ගොඩාක් සත්තු ඉන්නවා එහෙනම් මොකද්ද මේ වෙනස්ම පාඩම සත්තුන්ගේ නම් අපි දෙමළෙන් නේද ඉගෙන ගන්න යන්නේ දෙමළෙන් සත්තුන්ගේ නම් අපි කියන විදිහ ඉගෙන ගන්න යන්නේ කියන විදිය විතරද නෑ ඇත්තම පාඩම වෙනස්ම පාඩමක් ඔයා මුලින් නම් අග දක්වාම නැරඹුවොත් එහෙනම් හරි අපි බලමු දෙමළෙන් කියන්නේ පූසාට පෝණයි කියලා දෙමළෙන් කියන පුතේ පූසාට පෝණයි කියලා පූසා පූසා පෝණයි ඒ වගේමයි බල්ලට දෙමළෙන් කියන්නේ අපි නායි කියලා බල්ලට දෙමළෙන් කියන්නේ නායි බලු පැටියා බල්ලට කියන්නේ නායි කියලා. එහෙනම් කුකුලට කියන්නේ දෙමළෙන් සේවල්. කුකුලට කියන පුතේ සේවල් කියලා. නේද? කුකුලට කියන්නේ සේවල් කියලා. එහෙනම් කොහමද? කෝලි කියන්නේ කිකිලිට. කෝලි කියන්නේ පුතේ කිකිලිට. එහෙනම් හරකට කියන්නේ කොහමද? හරකට කියන්නේ මාඩු කියලා. හරකට කියන්නේ මාඩු. හරකට කියන්නේ මාඩු කියලා. එහෙනම් මීහරකට කියන්නේ එරුමයි කියලා. එරුමයි කියලා කියන්නේ මීහරකට. සවුන්ඩ් එක ටිකක් වෙනස් වෙන්න ඕනේ. එහෙනම් ඒකත් බලමු. ඔන්න මීහරකා එරුමයි කියන්නේ මීහරකට. එතකොට අලියාට දෙමළෙන් කියන්නේ යානයි කියලා. අලියා දෙමළෙන් යානයි. අලියාට කියන්නේ දෙමළෙන් යානයි කියලා. එතකොට පුලි කියන්නේ කොටියා. කොටියට දෙමළෙන් කියනවා අපි පුලි කියලා. කොටියට දෙමළෙන් කියන්නේ පුලි කියලා. එතකොට ඒ කවුද? කුරංගු කියන්නේ වඳුරට. ඔයාලා ආසයි නේද පාඩමට? ඔව් මේක වෙනස්ම පාඩමක්. ඒ වගේම වෙනස්ම දෙමළ පන්තියක්. එතකොට තාරාව කොහොමද කෑගන්නේ? ඔව් D for duck. quack 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 quack